රත්නපුරයට ආපු වෙලාවේ සමන් දෙවියන්ගේ අඩවියට හැවිලා ඉන්න වෙලාවේ අද පබසර කේක් ඇකඩමියේ දරුවන්ගේ සහතිකපත් ප්‍රදානයට තමයි මේ විදිහට අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද සහතිකපත් ප්‍රදානයට පබසර කේක් ඇකඩමියේ පබසර මහත්මියගේ හර්ෂණී විදාන පත්‍රන මැදිණියගේ ගුරුහරුකම් යටතේ හරියටම පිළිවෙලකට නිවැරදි තාක්ෂණයට නිවැරදි ක්‍රමවේදයකට කේක් එක හදන ක්‍රම සහ ජාත්‍යන්තරයට යන්න පුළුවන් හොඳ වෘත්තියකට තමයි මේ දරුවෝ පිවිසලා තියෙන්නේ. ඉතින් අපි අද දවසේදී මේ සහතිකපත් ප්‍රදානයේ වගේම මේ දරුවෝ මේ ඇකඩමියෙන් පිටව යන වෙලාවේ හදපු ලස්සන කේක් තියෙනවා. අපි මේ කේක් වලට බලන්න අවස්ථාව ලබා දෙනවා කේක් ප්‍රදර්ශනයට. ඒ අය කේක් එක්කසු කරලා තියෙනවා. මම ආසයි කතා කරන්න මාත් එක්ක ඉන්නවා. පාඨමාලාව සාර්ථකව අවසන් කරපු සිසුන් අතර ඉන්න කීප දෙනෙක් එක්ක මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ කවුද නම කියන්නකෝ? මගේ නම සචිකා හංසිනී. සචිකා මට කියන්නකෝ ඔයා පබසර කේක් ඇකඩමියට එන්න කලින් කේක් ගැන හදාරලා තිබ්බද? ඇයි කේක් හදන්න ඕන උමනාවක් තිබුණේ? උනන්දුවක් දැක්කොයි? නෑ මම ඇත්තටම කලින් කේක් කිසිම වර්ගයක් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඊට පස්සේ ආසාවක් ඇති වුණා අවුරුද්දටවත් හදන්න ඕනි කියලා බටර් කේක් එක. ඊට පස්සේ ඉතින් මිස්ගේ ක්ලාස් එක රෙකමන්ඩ් වුණා. ඉතින් මම ආවහම ඇත්තට මෙලෝඩියක් දන්නේ නැති වුණාට මේ මුලින් ඉඳලා හරිම සරලව මේ මිස්ගේ කේක් හරිම රහයිත් එක්ක ඉතින් දැන් මට බය නැතුව හදාගන්න පුළුවන් හොඳ කේක් එකක්. ශාසිනී ඔහොම කියද්දි මටත් හිතෙනවා කේක් හදන්න මොකද මම කේක් හදන්න දන්නේම නැහැ. බටර් කේක් එකක්වත් මම දන්නේ නැහැ. ඒක නිසා මටත් ආසයි ওই විදිහේ රසවලස කේක් එකක් හදන්න. මේගොල්ලෝ දැන් එක්ස්පර්ට්ස්ලා. මොකද මේගොල්ලෝ මුකුත්ම දන්නේ නැතුව ආවේ. මූලික දැනුමක් නැතුව ආවේ. ඒක නිසා ඒගොල්ලෝ දැන් කේක් හදන්න දන්නවා. ඔයා කවුද කියන්නේ? මම ප්‍රශාන්ත්. ප්‍රශාන්ති කලින් කේක් හදලා නැතුව ඇති. මොකද හිතන්නේ පාඨමාලාව මාස 3ක මේ කාල සීමාවේ මොනවද ඉගෙනන්නේ අපිට කියන්නකො ටිකක්. මට මේක සම්බන්ධ වෙගෙන ගොඩාක් සතුටුයි. මොකද මම අද හොඳ ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ කේක් හැම දෙයක් ගැනම ඒ මාස තුනේ පාඨමාලාවට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හරි සතුටුයි. වැඩිපුරම රසටම හදන්න පුළුවන් මොන කේක් එකද? රෙඩ් වෙල්වෙට් එක. ෂා මාර ඉල්ලුමක් දෙන කේක් එකක් නේ මට හදන්න පුළුවන්. ඔබ සතුටුයි. ඉතින් මුකුත්ම දන්නේ නැතුව කේක් වල ආයන් ඉඳලා හර්ෂණ විදාන පත්‍රන මහත්මිය හරියට හරි දේ හරි තාක්ෂණයට හරි ක්‍රමවේදයට කියලා දුන්න නිසා අද මේ දරුවෝ ජීවිතේ දිනලා තියෙන්නේ. ඒක නිසා තමයි හරි ගැඹීරව හරි අභිමානයෙන් අපි ශ්‍රී ලාංකේය දචිය රැගත් මේ ෂෙෆ් ඇඳුම අද මේගොල්ලෝ මේ ඇඳලා ඉන්නේ. ඉතින් හරි ලස්සනයි හරි පිළිවෙලට මේ වැඩේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට කියන්නකෝ මේ කවුද කියලා මේ තව එක්කෙනෙක් අපේ පාඨමාලාව හදාරපු නම කියන්නකෝ. මගේ නම අමන්දා. අමන්ද කියන්න දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? දැන් ඔයා ඔන්න මාස 3ක පාඨමාලාව දැන් අවසන් කරලා තියෙන්නේ. මොකද ඊළඟ ප්ලෑන් එක? තවත් ලස්සන කේක් නිර්මාණය කරලා මේ මගේ ව්‍යාපාරෙට දෙන මිස්ගේ නමත් යන්නකො දෙමිස් මේ පාඨමාලාව හදාරපු කාල සීමාව ඇතුළත කිසිම ගුරු මුෂ්ටියකින් තොරව කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැතුව එයා දන්න හැමදේම වට කියලා දීලා ඉවරයි මම විශ්වාස කරනවා. මොකද හිතුවේ මේ මාස 3 කාල සීමාව ඇතුළත ගෙවුණු ළමයි එක මේ කණ්ඩායමක් විදිහට ඉගෙන ගත්තා. ඒ කියන්නේ මොකද හිතන්නේ? ඇත්තටම මේ ගොඩක් සතුටුයි. මම හිතුවේ නැති විදිහට මේ මිස් මට ගොඩාක් දේවල් කියා දුන්නා. ඒ වගේ හොඳ යාළු කට්ටියද තමයි. හරි සතුටුයි. thank you පුතේ මාත් එක්ක කතා කරාට. ඉතින් මේ හැම දරුවෙක්ගේම හීනයක් තියෙනවා. ඒගොල්ලෝගේ ජීවිතේ පුංචි බලාපොරොත්තු තියෙනවා. මේ ඇකඩමියෙන් පාඨමාලාව අවසන් කරපු දරුවෝ විදිහට ඒගොල්ලෝගේ ජීවිතේ තව අරමුණක් තව එක පියවරක් ඒගොල්ලෝ ඉදිරියට තියන්නයි හදන්නේ. ඉතින් හැම දරුවෙකුටම මම සුබ ප්‍රාර්ථනා කරද්දී හෙමින් මේ දරුවෝ අද මෙතනට ගෙනල්ලා සතුටක් ලබන පබසර කේක් ඇකඩමියේ අධ්‍යක්ෂකතුමිය ඇවිල්ලා ඉන්නවා මගේ ළඟට. අවුරුදු 25ක් මුළුල්ලේ දරුවන්ට මේ ලංකාවේ පුරා අස්සක් මුල්ලක් නෑරහම නගරයකටම ගිහිල්ලා කේක් පාඨමාලාව අරගෙන ගිහිල්ලා රහට කේක් එක හදන්න කියලා දුන්නු හර්ෂණ විදාන පත්‍රන මහත්මිය මාත් එක්ක ඉන්නවා. මේ දරුවෝ හරි ආඩම්බරයි ඔයා ගැන. ඒගොල්ලෝ හරි ආඩම්බරෙන් කෙනෙකුට ජීවිතේ දිනුවා කියලා. ගුරුවරයෙක් විදිහට අම්මා කෙනෙක් විදිහට දැන් සතුට කියනවා. ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි. මොකද මගේ දරුවන් කටින් මේ වගේ වචනයක් මට අහන්න ලැබෙන එක. මම දැන් අවුරුදු 25ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් මගේ දරුවෝ දැන් ගොඩාක් හොඳ තැන්වල ඉන්නවා. කියන්නේ හොඳ ආදායම් මාර්ග ගන්නවා. ඒ වගේම මෙයාලට මම ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ දැන් මගෙන් ඉගෙනගත්ත දරුවෝ ගොඩක් මේ අද මම වගේම ක්ලාස් කරලා මම වගේම ගුරුවරු ඉන්නවා. ඉතින් මේ ඒකින්ද මම ඇත්තටම මෙයාලටත් ඒ වගේ කියන මට හරි සතුටුයි. ඉතින් අද දවස මේ වගේ ලස්සන දවසක් දකින්න ලැබුණාට කේක් නිර්මාණ ගොඩක් තියෙනවා ලස්සන. අපි
ඉස්සරහට බලමු නේද කොහොමද කියලා. හරි ඇස්වල කඳුළු ඔය සතුටු කඳුළු ජීවිතේ දිනපු දරුවෝ කණ්ඩායම පාඨමාලාවෙන් මෙවර අවසන් කළ ඇකඩමි පිටව යන මේ දරුවෝ කණ්ඩායමට හදවතින් අය සුබ ප්‍රාර්ථනා කරන්නේ ජීවිතේ දිනන්න කියලා. පබසර කේක් ඇකඩමියේ සහතිකව ප්‍රධාන උත්සවයේදී මට හම් වෙන විශේෂිත චරිතයක්. මේ තමයි පබසර ඇකඩමියේ හර්ෂණී විධාන පතිරණ. මගේ දක්ෂ ගුරුවරියගේ ප්‍රථම ගෝලයා අද වේදිකාවට ඇවිල්ලා එන්න හදන්නේ. රසවරස කේක් එකක් අරගෙන ඊට කලින් අපි කතා කරමු. මට කියන්නකෝ ශශිකලා සමරසිංහ තමයි පළවෙනි ගෝලයා කිව්වනේ. දැන් මේ වේදිකාවට යන්න හදන්නේ එයාම තමයි. මොකද හිතෙන්නේ අද ගුරුවරයාගේ ඉස්සරහා වේදිකාවේ වැඩ පෙන්වන්නයි හදන්නේ. ඇත්තටම හරිම සතුටුයි ඒ වගේම පොස්ට් අක්කට ගොඩක් thank you මට මොකොත්ම බැරි කාලේ අපි මල්ලි අක්කලාගෙන බෝඩ් වෙලා හිටියේ මාව ක්ලාස් එකට ගෙනාවේ මල්ලි ඒ කියන්නේ ගෙදර කෙනෙක්ට වගේ උගන්වලා අද ඇඹිලි පිටියේ රත්නපුරේත් මම ප්‍රෝග්‍රෑම් කරනවා IDP එකත් එක්ක මේ හැමතැනම ශශිකලා සමරසිංහ ඇඹිලි පිටියේ ගොඩක්ම මගේ ෂොප් එකේ ක්ලාස් ඔක්කොම තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි පොස්ට් අක්කගේ ගෝලයක් කියලා අද මේ වගේ තැනකට එන්න ලැබිච්ච එක ගැන විශේෂයෙන්ම අක්කගේ ගෝලයට මට දෙයක් කියලා දෙන්න ලැබුණා. ඇත්තටම thank you අක්කට මේ මට මේ කරපු දෙයට. හරිම ලස්සන කතාවක් ඒක. ගුරුවරයාගෙන් ඉගෙන ගුරුවරයා තව ඇකඩමියක දරුවෝ පිටවන වෙලාව එයාට අවස්ථාව දෙනවා ගෝලයා විදිහට වේදිකාවේ හදන්න පුතේ කේක් එකක් කැරෙදී ඒ නිසා ඒ අවස්ථාව ඔයාට ලැබුණා. ඔයා ජීවිතේ දිනුවා වගේම ඔයා මේ ජීවිතේ දිනන්න ඉන්න දරුවන්ට අද උදව් කරනවා වේදිකාවට ඇවිල්ලා. එහෙනම් අපි යන්න වේදිකාවට. right අපි යන්න රසවස කේක් එකක් හදන්න. දක්ෂ විදිහට තමන්ගේ ගුරුවරයාගේ ගුරුහරුකම් ලබාගෙන අද වේදිකාවට ඒකනේ ලංකාව පුරාම පාඨමාලාව පවත්වන ශශිකලා සමරසිංහගේ රසම කේක් එක වේදිකාවේ දකින්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අපි යමු. සීනි ග්‍රෑම් 250යි. බිත්තර ග්‍රෑම් 250යි. පිටි ග්‍රෑම් 225යි. චොක්ලට් පවුඩර් ග්‍රෑම් 25යි. බේකින් පවුඩර් ග්‍රෑම් 10යි. ආප සෝඩා ග්‍රෑම් 5යි. ෆ්‍රෙෂ් මිල්ක් කෝප කාලයි. මේ ටික තමයි මම කේක් එක හදන්නේ. Quindi avrei chiesto al pastor che magari proprio visto ma anche qua volevete soffrire propriamente va che anche perché proprio faccio bene come ci faccio casa sì e va che quando lo faccio anche che faccio bene hai un causale lo che poi lo faccio bene non fa di luci bene non ha quello che passa ලස්සන මහන්සියක ඒකල ගොඩක් දවස් ප්ලෑන් කරමු ඒගොල්ලෝගේ අවසන් දවසේ කරන්න ඕනේ කියලා. ඉතින් මේ ප්ලෑන් කරලා ගොඩක් අධ්‍යයනය කරලා මේ මාස තුන පුරා ඉගෙන ගන්න දේවල් එකතු කරලා අනිවාර්ය අවබෝධ කරගන්න ගුරුහරුකම් ලබාගෙන තමයි මේ පාඨමාලාවේ කේක් එකක් නිර්මාණය කරන්නේ කේක් ප්‍රදර්ශනය. ඉතින් ඒක නිසා හරි ලස්සන ඒක අත්දැකීම. මෙයා හරියට මතක් කරන පළවෙනි ගුරුවරයාගේ ලැබුණු ගුරුහරුකම්. ඒ නිසා භාෂා විද්‍යාව ප්‍රතිපද නැතිනේ ඒ මහාසේ ප්‍රතිපද ලැබෙන්නේ. අය ගුරු මුස්තියක් නැහැ. අය නානසිය තමන්ගේ දරුවෝ වලින් කරා දරුවන්ට බෙදලා දුන්නා. අද ඒක බෙදලා ඉස්සෙල්ලා අද ගොඩක් අය උත්තරයක් විදිහට කේක් දෙපාන ආරම්භලා තියා තමන්ට කියලා ආයතන පාත්මම දැන් රටවල් තමයි දරුවෝ පටන් ගත්ත ගමන්ම කේක් වල වැඩ
කේක් වලින් වැඩ ගන්නවා. ඒ නිසා මම මතක් කරන්නේ දරුවෝ හරි ලස්සන නිර්මාණයක් තමයි අවසන් ප්‍රදර්ශනයේ එකතු කරලා තියෙනවා කියලා මම මතක් කරා. ඉතින් කවිතා ස්ටෝර්ස් වලට මම ඇවිල්ලා ඉන්නේ මාර්ග කාලවේදාසට අපේ පොහොසත් රටවල් හැදි ඉඳගෙන ඉන්න අවස්ථාවක් ගන්නවා. ඒක තමයි මම අද දවසේ ලස්සන කරගෙන කියනවා. මේ තියෙන්නේ කේක් වලට ඕනකම දෙන්න එකම ඇවිල්ලා. මම cake but for the noses, the colors, the ice sugars, එතකොට රස රසන මේ බෙවස් තියෙනවා, chocolate powders තියෙනවා, gelatin තියෙනවා. ඒක ලස්ස කරන් දුන්න දේවල් කොහොමද කරන්නේ? අද ඔයා විදිහට ඔයාලා ලොකු මාර්ගයක් සම්පූර්ණ කරන්නේ. සාමාන්‍ය ලෝකයක් මට ගත්තොත් සූකම් කරන්නේ අද අවශ්‍ය කරන්නේ. ඔයා දෙදස් මාසයක් වගේ කොස්ට් කම්පාර්ට් එකකට හම්බුනේ වොචේ කරන දෙයක් ගන්නවා. ඒ වුණා ඔයාගේ ෂොප් එකට කාවිනස් එක තියලා ඔයාගේ ෂොප් එකට දාපුවා. දක්ෂයෙක් මගේ තියෙනවා ලෝකාංශිකදී ඒවකන දුෂ්මාවේ ආදවිෂ්මාවේ කොට කතාවේ වරුනේ ලෝකාංශිකනේ විදිහට හොඳ ඇහක් තියෙන කෙනෙක් විදිහට කියනවා ඒ විශේෂත්වය තමයි දක්ෂයෙක් තේන දක්ෂයි ලෝකාංශිකේ ප්‍රාග්නේ මාගේ ප්‍රොෆෙෂන් එකේ විදිහට මේක විදිහට කවුරුහරි දක්ෂ ළමයි ඉන්නවා දක්ෂ ළමයි එක්කම මේ සමහර ළමයින්ගේ පුංචි නිර්මාණ පුංචි අල්පාවුත් තිබුණා. ඒ කියන්නේ කේක් කියන්නේ තමයි සියුම් කලාවක්. සියුම් කලාවේ අංක එක මේ යුත්තේ නිර්මාණය තෘප්තිමත් කරන එක දැක්වීම. ඒකෙදි නිර්මාණ කරන්න වැඩක් නැහැ. අර සියුම් කලාව ඉස්මතු කරන්න සමහරක් මහන්සි ආරම්භ තිබෙනවා. කාලේ කොට ආරම්භ තිබ්බා. නමුත් අර ෆිනිෂින් එකේදී පුංචි අල්පාවුත් මාස නැත්නම් හැමෝම ඒ අදහස් නිර්මාණය කරලා තිබා. ඉතින් මම හිතනවා ලොකු තරගයක් තියෙනවා ළමයි අතර. අපි බලමු අවසාන විනිශ්චය සාධාරණ විදිහට පිළිපැද ගන්න. සුපිරි දක්ෂකේ නිර්මාණ ශිල්පිනිය ලෝකාංශිකේ කාදී ලෝෂාවේ තමයි අපිට අදහස් එක කරේ තවත් දක්ෂ සුපිරි කියනවා තමයි චාරු නීඩන් චාරු රාජීවකරු ප්‍රවේශුපිරි චාරු කියනවා. අත්දැකීම් බහුලයි වරන්ත. ඉතින් මේ වගේ ගොඩක් ඔබ විනිශ්චය කරලා තියෙන කෙනෙක් මට කියන්නකෝ මේ දරුවෝ අවසාන කේක් ඇකඩමියෙන් ඉගෙනගෙන තියෙනවා මොන වගේ අත්දැකීමක් වුණාද ස්පෙෂල් එකක් තියෙනවා ඉඳලා දෙනවා ඉන්න ෆීල් එකත් එක්ක මම සෑහෙන කේක් ස්ට්‍රක්චර්ස් සෑහෙන එක්සිබිෂන්ස් දැකලා තියෙනවා එතකොට මම මේ ළමයින්ට කියන්නේ මෙතනින් නවතින්න එපා කියන්නේ අපිට තියෙනවා එක්සිබිෂන්ස් තියෙනවා හොටෙල් ෂෝස් තියෙනවා සෑහෙන තියෙනවා ඒවට ඒගොල්ලන්ට පාටිසිපේට් වෙන්න පුළුවන් මේකෙන් අතර වෙන්න පුළුවන් ඒගොල්ලෝ හැමදේම අප්ඩේට් වෙනවා මේක ළමයා දැනන අප්ඩේට් එතකොට ඒවත් එක්ක ඉස්සරහට ගිහිල්ලා මෙතනින් දිනවෝ කරනවා සෑහෙන දේවල් මෙතන ඉගෙනගෙන තියෙනවා ඒක ඉස්සරහට අරගෙන මම සුදි චාරුකාගේ අත්දැකීම් මේ දරුවන් එක බෙදාගෙන ගත්තාම බලමු සාමාන්‍ය විශ්වාසයක් බලනකොට ඉන්නයි ඔය ජීවිතේ දිනන සාමාන්‍ය දිනන ලෝකේ යන ලෝකේ රටවල් වලට ගිහිලා ඒ උත්සවවලට ගමන් කරන දුකේ හොරන්නේ කමයි මොකද ජීවිතේ ජාතක පුළුවන් ඉතින් මම ආරාධනා කරනවා මේ ගෞරව විශ්වවිද්‍යාලයේ තමයි මාත් කියලා ඉතින් මට කියන්න කොහොමද ලෝක ආශ්චර්යනේ මොකද හිතන්නේ මේ දරුවන්ගේ කේක් නිර්මාණ දකිනකොට ඇත්තටම ගොඩාක් දක්ෂයි අපිට තමයි තෝරගන්න ගියාම වුණත් ටිකක් ප්‍රශ්නයක් තියෙනවා සමහර අය තව පොඩි පොඩි අඩුපාඩු තියෙනවා හදාගන්න ඇත්තටම ගොඩාක් දුරටම දක්ෂ මේ දක්ෂ ලෝකලාන ශිල්පිනේ කේක් නිර්මාණ ශිල්පිනේ මේක අවශ්‍යයි මහත්මයා එතකොට ඒක අත්දැකීම් මේ දරුවෝ කරලා තියෙන දේවල් වලට වටිනාකමක් ලබා දෙවි. ඉතින් අපි හර්ෂිත් එක්ක පොඩ්ඩක් කතා කරමු. හර්ෂිත් අපි හර්ෂිත් සම්සින අපි මේකට පොඩ්ඩක් කැරෙමු. ඉතින් මෙයාගේ ජීවිතේ එයාගේ මේ වගේ දවසක් තියෙනට තියෙන එයාගේ ජීවිත පාඩම සංකල්ප වශයෙන් වගේ ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ දවස් මොකද මතක කරගන්න? අපේ කාලේ ප්‍රදර්ශන කියලා දෙනවා. ඒ කාලේ තියෙන ෂෝස් තියෙනවා. ඒක අපි අපේ ළමයිගේ කියලා අපි ඉතින් කියන දැන්
හරියට මහන්සි ආසයි අර අපේ වේසවා කියන මන්ත්‍රයේ විනයි කියලා තෝරද්දි ඇත්තටම කියන්නේ අපි මොනවද දැන් තාපුරක් විතර කියා මේක මොමෙක් කියනට නොදෙන හදලා තියෙනවා මහන්සි වෙලා තියෙනවා සමහර අය කියලා අනුමාන වෙන දේවල් කියලා දුන්නා කියලා අපි අංගලේ ඉන්නේ නැද්ද කියන දන්නේ ඒ නිසා ඉතින් ඒවත් කියලා හදාගන්න කියලා ඒ වගේ ගොඩක් සංස්කාරක ඒත්‍රාවට බලලා ලස්සනයි හොඳයි මේක තෝරගෙන යනවා අපිලා කවුද දික්කේ කවුද හොඳ ඒක ඕන ඉස්සරහට යන්න පුළුවන් නේද කොමිස්ටි නේද ශාස්ත්‍රීය සංස්කෘතිය ඒ ආශිර්වාද අධර්මයේ ඇකඩමි මුලින්ම පිළිගන්නේ නැහැ ඉතින් ආදරණ විශ්ව මණ්ඩලය රැඳෙනවා මන්ති පොත පක්ෂවලට අපර මොහොම ප්‍රවේදනයේ ඉඳත් ලකුණු වලින් අවසානයේ ප්‍රතිපද වෙන්නේ සාධිමත් වෙනවා අපේ ආරාධනය පිළිගෙන අද දින අපි වෙනුවෙන් පැමිණෙන්න පබසලාට්‍රි කේක් ඇකඩමිය උපන්දින කේක් මංගල කේක් ආකෘති සියලු උත්සව සඳහා අවශ්‍ය කේක් වර්ග සඳහා ඇනවුම් බාරගනු ලැබේ. උපන්දින කේක් පාඨමාලා මංගල කේක් ආකෘති වලදී सार्थकව පාඨමාලාව අවසන් කරපු පවසලාට්‍රි කේක් ඇකඩමි සැබෑ දක්ෂයා ග්‍රෑන්ඩ් විනර් ඉස්සර ගායකයෙක් හිටියා මේ නමට සමාන නමක් තිබ්බා නිමල් ශාන්තෝ Grand winner, the one up for the Hansi. Shantai, Chakrani Karani, but the Kaminas Benny. I don't know Kaminas in the cave, but all they have done. They want to put that in the world. But I don't know. Pavasana, Greek cake academy, Hashem, but the Mahani. What's the high?
හැකියාව ලැබුණා. හර්ෂ විදානපතට මහත් විශ්වාස. එම මෑණියන්ට ඔබ සූතිය ආදරණීය අපට ගෞරවනීය සූතිය මෙවැනි ලස්සන ක්‍රමයක් දුවගේ පිටිපස්සේ ඉඳලා අය හරියට දුවලා එහාට දුවලා මෙහාට දුවලා වැඩි ලස්සන ක්‍රමයකට සහයෝගයට ආදරණීය අපට සරා ඩ්‍රීම් කේක් ඇකඩමිය උපන්දින කේක් මංගල කේක් ආකෘති සියලු උත්සව සඳහා අවශ්‍ය කේක් වර්ග සඳහා ඇනවුම් බාරගනු ලැබේ. උපන්දින කේක් පාඨමාලා මංගල කේක් ආකෘති වැඩ දැමීම විවිධ රස කැවිලි වර්ග සෑදීම පේස්ට්‍රියන් බේකරි ඇතුළු සියලුම පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. එන්න ඔපත් අබහා එක්වන්න. විදේශගත වීමට වෘත්තීය වශයෙන් රැකියාවක් සඳහා අයදුම් කිරීමට අප පාඨමාලාව හදාරා ඔබගේ ජීවන සිහිනය ළඟා කරගන්න. ප්‍රවීණ කේක් උපදේශිකා හර්ෂණී විදාන පතිරණ පබසරා ඩ්‍රීම් කේක් ඇකඩමිය 291 කොළඹ පාර රත්නපුර 077 630 43 65